කෙල්ලෙක්ගේ ගැහණියෙක්ගේ අතර වෙනස මොකක්ද? කෙල්ලෙක් කියයි මම වට කෝල් කරේ නැත්තේ ඔයා මට කෝල් කරපු නැති ඉන්න කියලා. ඒ වුණාට ගැහණියෙක් 100 පාරක් හරි වට කෝල් කරලා ඔයා ෆෝන් එක උස්සර දැනට එයා වැඩේ කරයි. කෙල්ලෙක් කියයි එයා මගේ පරණ හිටපු පරණ යාළුවෙක් කියලා. ඔයාට කලින් තමයි යා මගේ ජීවිතේට ආවේ කියලා. ගැහණියෙක් කියයි මට යාව දාලා නැහැ. මට පිරිමියෙක් විදිහට මට දකින්න ඕන ඔයා විතරමයි කියලා. සියලුම පිරිමි ගැහණියගේ ජීවිතෙන් අයින් කරලා දායි. කෙල්ලෙක් කියයි ප්‍රශ්නකෙදී මම කෑ කරන්නේ නැහැ. මට ඔයා හිටියත් එකයි නැතත් එකයි කියලා. ඕනේ මගුලක් කරගන්න කියලා. ගැහණියෙක් කියයි කොහොමද අපි මේක විසඳගෙන මේ ප්‍රශ්න විසඳගෙන අපි ඉස්සරහට යන්නේ කියලා. Thank you. Thank you. කෙල්ලෙක් කියයි එයා මගේ ex boyfriend කියලා. ගැහණියෙක් කියයි මට වෙන කවුරු අදාළ නැහැ. පිරිමියෙක් විදිහට මගේ ජීවිතේ ඉන්න එකම පිරිමියා ඔයා කියලා. ඔය වගේ මට ලිස්ට් එක යන්න පුළුවන් හොඳට යනකම්. කොල්ලනේ පිරිමියනේ. ඔයාලට තමන්ගේ ජීවිතයට හරි ගැහණියෙක් ලං කරගන්න ඕන නම් කෙල්ලොයි ගැහණුයි අතර වෙනස අවබෝධ කරගන්න. කෙල්ලොයි ගැහණුයි කියන එක මෙහෙමයි. කෙල්ලෙක් කියන එක කුයි ගැහණුයි 18 ඉඳලා 120 යනකම් යන්න පුළුවන්. නමුත් ওই දෙකේම ඉන්න පුළුවන් 40ත් ඉන්න පුළුවන් කෙල්ලෙක්ගේ මානසිකත්වයේ තියෙන කෙනෙක් 18 ඉන්නත් පුළුවන් ගැහණියෙක්ගේ මානසිකත්වයේ තියලා දැන් මං කියපු විදිහට හිතන්න. එතකොට ඔයාලා තේරුම් ගන්න මොන වගේ කෙනෙක්ද තමන්ගේ ජීවිතේට ඕනේ තමන්ගේ ජීවිතයේ මේ තමන් ඉන්න මට්ටමේදී කියලා. ඒකලයි තීරණය ගන්න. මොකද කෙල්ලෙක් ලං කරගත්තාම තමන්ට දැනෙන දේවලුයි ගැහණියෙක් කියන්නේ රියල් ගැහණියෙක් තමන්ගේ ජීවිතේ ඉන්නකොට තමන්ට දැනෙන දේවලුයි දෙකක්. 18 19 ඒ ගැහණියෙක්ගේ ගතිගුණ තියෙන කෙනෙක් තමන්ගේ ජීවිතයට ගන්න පුළුවන්. ඒ වගේම 30 35 40 දී ඒ කෙල්ලෙක් හිතන තරම් ඉමුචුව විදිහට හිතන පරිණත නැති ගැහණියෙක් තමන්ගේ ජීවිතයට එන්න පුළුවන්. ඒ හින්දා හිතලා බලන්න. ඒකලා හරි මේක තෝරගන්න තමන්ට ගැලපෙන